ඉතින් ඔන්න ඔයාලව අදත් එසෙල් සඳරු ටෙක්යුට් චැනලෙන්ගෙන තවත් අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මං අතින් තියෙන්නේ ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් ගේම් ගහලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහින්ම කතා කරමු කොහොමද මේකෙන් මුදල් ගන්නේ, කොහොමද මේකේ account එකක් හදාගන්නේ සහ මේකේ ඔයාලා withdraw එකක් ගන්න යන process ටික අපි කතා කරමු. ඉතින් ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕන මේ ඇප් එක ඔයාලගේ මොබයිල් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ යන්න මගේ පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකට නැත්නම් ෆස්ට් කමෙන්ට් එකට දාලා අපි අපේ බ්ලොග් සයිට් එකේ මේ වීඩියෝගේ තම්බ්නේල් එකත් එක්ක ඇප් ලින්ක් කියලා ලින්ක් එක. ඉතින් මට YouTube ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බන්දාන්නෑ මං බ්ලොග් සයිට් එක ඉදන් තම අද ඉදන් වීඩිය මේ ලින්ක්ස් දාන්නේ. ඉතිවර පුලම් බ්ලොග් සයිට් ඩන්න ඉටපස්සේ ඔලාව පෝස්ට එකරගෙනවා හරියන වල ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන ලින්ක් එකෙන් ආවන ඔලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් ඇත්තමා තියෙන්නේ. ගේම් ගහලා බයිනස් එකටම සල්ලිකම් කියලා තම්බ්නේල් එක තියෙනවා. හරි ඊට අමතර වට පේන ඇති මෙතන තියෙන ඔරිජිනල් ඇප් ලින්ක් ඔයාලට මම මේ ඇප් එකට මේ ලින්ක කියන්න වලට පොඩි බෝනස්සයක් කමෙනවා. ඉතින් රෙෆරල් බෝනස්සය ඉතින් වාට පුලන් මේ ලින්ගේ උඩ එක පාරක් ටච් කරගන්න. ටච් කරගත්තම ඇඩ් වගේ ලෝඩ්නොත් අයිත් එක පාරක් ටච් කරගන්න. ඉට පස්ස බලාව මේ පලේස්ටෝ තියෙන ඇපේරගෙනනවා. ඉතික මේ විදියට දෙතුන් පාරක් එක පාරක් කරහම බැක්කන්න ඉටවස්ස මේ විදියට එක පාර ටච් කරගන්න. ඉට පස්සේ වල ඇ් එකට ගෙනියයි. හරිද ඉතින් මේක තමා යාලුවන ඇප් එක. හරිද වල් පේනති එම්ක්‍රිප්ටෝ ප්ලේටන් ක්‍රිප්ටෝ කියලා තියෙනවා. හරි ඉතින් මේක හොඳ ඇපයක් 1 මිලියන් ඩවන්ලෝඩ්ස් තියෙනවා. 4.6 රිව්ස් තියෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේක විත්ඩ්‍රෝ ගන්න නම් Binance account එකක් අනිවාර්යෙන්ම ඕන. හරිද Binance account එකක් නැත්නම් ඔයාලා Binance account එකක් හදාගන්න. ඒකටත් මම පල්ලා description එකේ links දාලා තියෙනවා. ඔයාලට බලන්න account එක නැත්නම් හදාගන්න. ඉතින් Binance account එක තාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් ඔයාලට. හරිද ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. 4.6 රිව්ස් තියෙනවා. 1 මිලියන් ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඉතින් ලොකු ඇප් එකක්. හරි මේක ඔයාලට පෙන්නන්න රිව්ස් එමත් හොඳ රිව්ස් තියෙනවා. හරිද ඉතින් වැඩි කතා ඕනේ අපි ඇප් එක ඕපන් කරගමු. ඇප් එක ඕපන් කරගද්දී යාළුවනේ ඔයාලට මෙහෙම එකක් එයි. නෙස්ට් කරගන්න අර එන්නේ නිකන් ඇප් එක පටන් ගද්දී ඒ විදිහට එනවා. ඊට පස්සේ ඔයාලව ඇප් එකට Google account එකක් දීලා sign up වෙන්න වෙනවා. ඉතින් ඔයාලා කැමති Google account එකක් දීලා sign up වෙන්න. ඉතින් ඊට පස්සේ account එක හදාගත්තාන් පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ home එකේ. ඉතින් උඩින්ම තියෙනවා ඔයාලට පේන ඇති මේ අපේ නම ඒත් එක්කම බැලන්ස් එකක් තියෙනවා වගේ. ඒක ඔයාලා හිතනවා ඇති මෙච්චර ලොකු බැලන්ස් එකක් ආයේ කොහොමද කියලා. ඉතින් මම කියලා දෙන්නම් මෙහෙම හොයන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකෙන් ඩොලර්ස් 14කට ආසන්නව. ඒ කියන්නේ 13.95ක් විතර හොයලා තියෙනවා. මම ඒ වගේ ප්‍රූෆ් පෙන්නන්නම් ඉදිරියට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ ඔයාලට මේ කොයින් හොයාගන්න නම් ඔයාලට මගේ රෙෆරල් ලින්ක් එක ගානක් සමහරට කොයින් 100ක් හම්බෙලා ඇති. ඊට අමතරව ඔයාලට පේන ඇති පල්ලෙහා තියෙනවා ස්ක්‍රැච් ඉට් කියලා එකක්. අන්න එතනට යන්න. එතනට ගිහිල්ලා ඔයාලට හම්බෙන ප්‍රෙස්ට් කාඩ් එක කොයින් 399ක් හම්බෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක උඩ එකපාරක් ටච් කරලා මෙහෙම සූර ගන්න පුළුවන්. හරිද දැන් මම කරගෙන තියෙන නිසා මට කරන්න බෑ ආයෙත්. ඉතින් ඒත් එක්කම ඔයාලට මට නම් හම්බුනේ 399. ඔයාලට ඊට වඩා වැඩි හෝ අඩු රිවැර්ඩ් එකක් හම්බෙන්න පුළුවන්. බොහෝ විට වැඩි වෙන්නත් පුළුවන්. නැත්තම් මේ ගානම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය කොයින් 500කට ආසන්න හෝ 500කට වැඩි ප්‍රමාණයක් එකතු වෙයි. හරිද ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕන ඒ හම්බෙන කොයින් 500 ඔයාලට විඩ්‍රෝ එකක් ගත්ත හැකි. ඔයාලට කැමති එකක් තෝරගත්තා මෙතනින්. හරිද USDT තියෙනවා, Bitcoin තියෙනවා, Ethereum තියෙනවා, Binance Coin, Ripple කියලා තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ USDT මොකද අනිත් coin වල value එක උඩ පහළ යනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් USDT විදියට මේක විඩ්‍රෝ එකක් ගන්න. ඉතින් මිනිමම් මේ වෙද්දි 0.3ක් තියෙනවා. බය වෙන්න එපා. ඔයාලගේ පළවෙනි විඩ්‍රෝ එක 0.7 0.5න් මෙයාලා දෙනවා. හරිද විඩ්‍රෝ එක. ඉතින් මම ඔයාලට මම ගත්ත විඩ්‍රෝ ප්‍රූෆ්ස් ටික පෙන්නන්නම්. ඉතින් දිනෙත් එක්ක මම පෙන්නන්න. හරිද? දැන් මම මුලින්ම 0.5ක් ගත්තා. ඉතින් හරිද මම පෙන්නන්න මගේ ටෙක්ට්‍රියට් හිස්ටරි එකට ගිහින් මෙන්න මේ විදියට ඔයාලට පේන ඇති මම මුලින්ම අරන් තියෙනවා නොවැම්බර් 8.7.5ක්. හරිද ඊට පස්සේ නොවැම්බර් 10 අරන් තියෙනවා 0.73ක්.
ඒ කියන්නේ රුපියල් 90ක් වගේ 0.05ක් කියන්නේ රුපියල් 5යි. හරි මේක හොයාගන්න එච්චර වෙලා ගන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරපු ගමන් සමහරට ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ ඔහොම USDT 1.1.3.1.1 කියලා අරන් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ 19 වෙනිදා. ඉතින් මම 18 ඊයේත් වීඩියෝ එකක් ගත්තා. හරිද? ඒ විදිහට තමයි. ඉතින් විඩ්‍රෝ එකක් එන්න දවස් දෙකකට ආසන්නයේ යනවා. ඉතින් සමහරවිට ඔයා විඩ්‍රෝ එක දාපු දවසේම එන්නත් ඉඩ තියෙනවා. නැති වුණොත් දවසක් පැය 48ක් ඇතුළත එනවා කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් ඔයාලා දැක්ක ඇති මගේ විඩ්‍රෝ ප්‍රූෆ් උත්. ඉතින් ඒත් එක්කම හෝම් එකට යන්න මං කියන්නම් ඔයාලට කොයින් එකතු කරගන්න කොහොමද කියලා. හරිද? හරිනම ලේසි. හරිද? මේකේ කොයින් එකතු කරන්න මං ආසම ඇප් එකක්. හරිද? ගේම් වලින් ඇප් දැක්ක කිව්වට ආසම ඇප් එකක් තමයි මේක. හරිද? ඉතින් ඔයාලට පේනවා ඇති ප්ලේ නව් කියලා එකක් තියෙනවා. හරිද? මෙතන ප්ලේ නව් කියලා එකක් තියෙනවා. එතනට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඔයාලට step 1 accept permission, step 2 select game, step 3 earn coins කියලා. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ continue කියලා බටන් එක ඔබා ගන්න. ඉතින් මේ විදිහට continue කියලා ඔබාගෙන ඔයාලව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි යන්නේ. හරිද? ඔයාලගේ ෆෝන් එකේ permission ඉල්ලනවා. allow permission දෙන්න allow tracking කියලා වැටෙයි. හරිද? ඔයාලට පුළුවන් එහෙම ඒ ටික කරගන්න. හරිද? ඉතින් ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගෙනියයි. හරිද? දැන් ඔයාලට පේන ඇති මැස්පර් ටාක්ස් එකට කොයින් 18ක් හම්බ වෙනවා. ටෝටල් මේකේ 460ක් කොයින් එකතු කරගත්තේ. හරිද? මේ 460ට ඔයාලට දවසින් හොයාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ පොඩි පොඩි ගේම්ස් තියෙන. හරිද? ඔයාලට පුළුවන් මෙයා Play Store එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තන් පස්සේ ඔයාලට පුළුවන් මේවා ප්ලේ කරන්න. ඉතින් ප්ලේ කරන්නම කියලා ඔයාලගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඔන් එකේ තියෙන්න තමයි ඕන. හරිද? මම ඒ ගැන වැඩි දුර කතා කරන්න යනවා. ඔයාලට කරගෙන යද්දි තේරෙයි. දැන් ඔයාලට මම පෙන්නන්නම් මගේ ඇක්ටිව් එකේ තියෙන ඒවා. ඔයාලට පේනවා ඇති alibaba.com කියන ඇප් එක මාකට් ප්ලේස් එක මම මේ විදි 2014ක් වෙලා තිනවා කොයින්. හරිද? ඒ කියන්නේ 0.7 වගේ තියෙන ලේසි. හරිද? මේකේ මේ මං හොයන්න මේකේ ගියේ මං අත කිසිම විනාඩි ගානේ. හරිද? ඔයාලට තියෙන්නේ මේ play now කියන ඔප්ෂන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාලා ඇප් එකට ගෙනියන්න අදාලා ඔයාලා කිසිම දෙයක් බයි කරන්නවත් සේල් කර මොනවත් ඕනේ නැහැ. හරිද? මේක මේ ඇප් එකේ ඉන්න තියෙන්නේ. හරිද? දැන් ඔහොම ලොග් වුණා. හරිද? මේ විදිහට මේක පොඩ්ඩක් උඩ පල්ලෙහාට ගිහිල්ලා ඉතින් ඉන්න තියෙනවා. ඔයාලා ගමනක් වගේ යනවා නම් මේක ඩිස්ප්ලේ එකේ ඔන් වෙලා තියෙනවා නම් ඔයාලා ඔන් කරගන්න. හරිද? ඉතින් ඔටෝම ගාණක් ඔයාලගේ එන්ක්‍රිප්ට් ඇප් එකට එන්න වෙනවා. හරිද? ඉතින් මේ විදිහට ඉන්න තියෙන්නේ. හරිද? දැන් මම මේකේ බැක් වෙනවා මොකද වීඩියෝ එක දික් වෙන නිසා. හරිද? මේ විදිහට අයින් වෙනවා. හරිද? ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාමත් ඔයාලට ස්ක්‍රැච් කාඩ් එකක් හම්බෙනවා. ඔයාලට මතක ඇති ස්ක්‍රැච් ඉට් කියන තැන තිබ්බා. මෙන්න මේ විදිහට. ඉතින් මට Alibaba එක ඩවුන්ලෝඩ් කරගත්තාම කොයින් 590ක වගේ ලොකු ගාණක් ආව වුණා. ඉතින් ඔයාලා හිතන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කළා ඔයාලට විඩ්‍රෝ එකක් ඒ වෙලෙම Binance account එකට ගත්ත හැකි. හරිද? ඒ කියන්නේ මේකෙන් හම්බ වෙනවා 399. මගේ referral bonus 100යි 399 499යි. මිනිමම් කොයින් 500 විඩ්‍රෝ එක තියෙන්නේ. හරිද? පළවෙනියෙන්ම. ඊට පස්සේ මේ 590ක් හම්බුනොත් 0.7 එකක් වැලියු එක. හරිද? ඒ කියන්නේ හෙන ලේසි. හරිද? Alibaba එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට ඒකෙත් යම් කිසි ප්‍රමාණයක් ඉඳලා කොයින් එකතු කරගත්තා. ඒ කියන්නේ මිනිත්තුවකට එහෙම ගෙවන්න. හරිද? මිනිත්තුවකට කොයින් 1 මිනිත්තු දෙකට කොයින් 2 කියලා Alibaba එකේ මිනිත්තු කට කොයින් 150ක් ගෙවුවා මට. ඉතින් ඒ විදිහට තමයි ඒ Alibaba එකේ 2014ක් එකතු වෙලා තියෙන්නේ. ඒත් එක්කම කියන්න ඕන ස්පෙච්චිත් ගැන කිව්වා ඉන්වයිට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ ඉන්වයිට් කියන මේ ලින්ක් එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ ඒ යාළුවෝ විඩ්‍රෝ එකක් ගත්තොත් කොයින්ස් 1000ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒත් එක්කම ඔයාලට 110ක කමිෂන් earning එකක් හම්බ වෙනවා. කියන්නේ එයාලා ඩොලර් එකක් කිව්වොත් ඔයාලට 0.10ක් එකතු වෙනවා. ඉතින් හරිද? ඒ විදිහට තමයි මේක වැඩේ වෙන්නේ. ඊට පස්සේ රීඩින් කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේක විඩ්‍රෝ එකක් ගන්න කියලා. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙතන USDT කියන එක තෝරගන්න. ඉතින් මම කලිනුත් කිව්වා USDT කියන එක තෝරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ කොයින් දැන් තියෙන ප්‍රමාණය සිලෙක්ට් කරගන්න. ඉතින් මගේ දැන් 9290ක් තියෙනවා. ඉතින් මම පොඩි විඩ්‍රෝ එකක් දාන්න 0.73ක. හරිද? ඉතින් 9700ක් ඕන ඩොලර් එකක් වෙන්න. ඉතින් මම මේ දවස් දෙක තුනට තමයි මේ 9290 හොයලා තියෙන්නේ කියන්නේ ඩොලර් එකක්. හරිද? ඉතින් 0.73ක් කියන්නේ රුපියල් 90ක් වගේ. ඔයාලට කරන් තියෙන්නේ මෙතන Binance එකේ ඊමේල් එක
ඇඩ්‍රස් එක එන්ටර් කරගන්න. ඉතින් මම එන්ටර් කරගන්නම් මේ විදිහට. හරි යාළුවනේ මම මෙතනට ඒ විදිහට එන්ටර් කරගත්තා. ඊට පස්සේ submit request කියන එක බලන්න එකපාරක්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ confirm කියන බටන් එක ඔබන්න. හරිද? ඊට පස්සේ please wait කියලා වැටෙනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලගේ account එකට ඩොලර්ස් ටික වැටෙනවා. ඉතින් හරිද? ඉතින් වෙලාවක් කියන්න බෑ. සමහරට දාපු දවසේම එන්න පුළුවන් නැත්තම් පැය 48ක් ඇතුළත එන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබුණා මේක withdrawal එන්නේ නැහැ මේක බොරුවක් කියලා. ඉතින් ඒ කට්ටියට කියන්නේ ඒ කට්ටිය ඊට පස්සේ reply කරලා තිබ්බා ආවා කියලා withdraw. ඉතින් අනිවාර්යයෙන් දවස් දෙකක් ඇතුළත එනවා ඔයාලට withdraw එක. සමා වෙන්න මට guys මම withdraw එකක් දාලා තියෙන්නේ. ඒ නිසා මට ආයෙත් withdraw එකක් ගන්න බෑ. හරිද? ඒ කියන්නේ දවසට එක withdraw එකක් ගන්න පුළුවන්. කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඒ තමයි වැඩේ වෙන්නේ. හරිද? ඔයාලට කියන්න ඕනේ දවසට withdraw එකයි ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දවසට earn කරගන්න ටික ගන්න පුළුවන් withdraw එකක් minimum 0.3 ඔයාලගේ Binance account එකට. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න නැත්නම් වීඩියෝ එක තවත් දික් වෙනවා. මම හිතනවා මට මේ වීඩියෝ එක කියපු දේවල් තේරුණා ඇති කියලා. ඉතින් channel එක subscribe කරලා යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න ඔයාලගේ invite link එකත් එක්ක. ඊට පස්සේ ඔයාලටත් invite ඇස්ලා ටිකක් set කරගන්න පුළුවන්. ඉතින් coins 1000ක් හම්බෙනවා හිතන්න. යාළුවෝ 10 දෙනෙක්ට invite කරලා ඩොලර් එකක් එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් ගිහින් එන්නම්. ආයෙත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.